Hello guys. කොහොමද ඉතින්? I know after long time. කාර්යබහුල ජීවිතේ චූටි බ්‍රේක් එකක් හම්බුණා විතරයි. ගෙදරින් පැන්න එළියට මේ පාරත් වෙනද වගේම අපි ගියේ අපි දන්නේ කියන පැත්තට. ඒ තමයි favorite place Candy. තනියම නෙමෙයි මේ පාරත් යාළුවෝ සෙට් එකත් එක්ක. අපි මේ පාර යන්නේ අලුත්ම පොට් එකක් හොයාගෙන. ඉතින් සෙට් එක සෙට් වුණා කියන්නේ සුපිරිම තමයි. මේ වගේ කැලෑ අස්සේ රින්ගගෙන එහෙට මෙහෙට ගිහිල්ලා බලමු අපි කොහෙටද යන්නේ කියලා. එහෙනම් අපි බලමු අද මාත් එක්ක ගියා යාළුවෝ සෙට් එක කවුද කියලා. Naita Rukia මේ අපේ මොකද මේ සියම්බයි ඒක සෙට් එක වරේද ළඟට සෙට් එක Excuse me wait a minute 3 number කිව්වේ යාළුවෝ සෙට් එක මට කියනම අතරම අපි හරි guys ඔන්න ඉතින් අපි ආපු beautiful cooling place එක මේකට කියන නම ඔයගොල්ලෝ අහුවොත් hina වෙනවා මමත් මුලින් hina වුණා පස්සේ තමයි මට තේරෙන්නේ මෙතන හේතුව යන පාරේ නම කියලා මොකද අපි මේ පොට් එකට ආවේ ඌරු කොටුවක් මැද්දේ මෙතන තියෙන්නේ පේරාදෙනි මේ පොට් එකට කියන්නේ ඌරු කොටුව කියලා ඇත්තටම ප්ලේස් එක නම් සුපර්බ් කට්ටත් එක ආදල් එකේ වීඩියෝස් කර ඉතින් ඔන්නෝම තමයි අපි ස්ටාර්ට් කරේ මේ ඉන්නේ අපි සෙට් එක ඇත්තටම කියන්න ෆූල් එකක් වගේ sunlight ready for the sabang kati yaw mo kati sisile tane ke liya ga tikinne awla ne ba sunlight ready for the sabang kati epa mata dani ke isu ready mage angana ulisu ba onna ada sunlight ready for the sabang kati දන්නවනේ ඉතින් යාළුවෝ සෙට් එක සෙට් වුණා කියන්නේ ආතල්ම තමයි. ඒ වගේ වීඩියෝස් ටිකක් තමයි කලින් බැලුවේ. ඔන්න ඔය ප්ලේස් එක අපි දැන් TikTok කරා ෆොටෝස් ගැහුවා. ඇත්තටම සුපිරිම කෝලින් ප්ලේස් එක. වතුර ටික ඇත්තම කියන්න සීත කඟුල වගේ. පට්ටම කූල්. ඉතින් කොහේ ගියත් ඔය ඉන්නේ ගොන් යාළුවෝ TikTok එකක් වීඩියෝ එකක් කරන්නම් බෑ. ඔන්නම තමයි අපේ දවස් එන්න උනේ. ඉතින් මේ අපි කට්ටියත් එක්ක දැන් ආය යන ගමන්. ඕම් පොඩ්ඩක් ඉන්න. ඔකුණ හිතුවත් දැන් මේ වීඩියෝස් ඉවරයි කියලා. පිරියට ටිකක් නෑ මෙහෙම තමයි උනේ. හොඳම ටික ඔය නළුවා සහායකයා මේ ඩිරෙක්ටර් බෝඩ් බෝයි මම නළුවා. චේ සබෝ. ඕ ළමයි අන්නතර ආතලක පටන් ගන්න කලින් පොඩි ආතලයක් දැම්මේ සීට සෙට් එක. එන්නේ කෙත් ඒ වෙන්නේ අලියෙක් ඉන්නේ කියලා අජාකම. අන්න දැක්කනේ කපල් නේද? අම්මේ එන්න හදලා අයියෝ එන්න මෙහෙම තමයි ඉතින් වැඩ උනේ. එන්න අපේ හතර දෙනා ඒත් මම පණ පිටින් සඳමාලි තමයි කියන්නේ නේ. මම පණ පිටින් අරමුත් ඒකවත් බලන්නේ. ඔන්න විදිහ තමයි දවස් එන්ටුනේ. Bye guys.